දුවේ පුතේ මේ වගේ ගානක් දුන්නාම මේක සුළු කරන්න මෙන්න මේ විදිහට බලන්න. මෙතන තියෙන්නේ x ධන 5 ගුණ කිරීම x ඍණ 4 සමානයි බිඳුව කියලා. ඒ කියන්නේ එක්ක මෙයා බිඳුව වෙන්න පුළුවන්. නැත්තම් මෙයා බිඳුව වෙන්න පුළුවන්. අපි දන්නවා ඕනෑම සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ කරපුවාම උත්තරේ බිඳුවයි. ඒ කියන්නේ මේ වගේ. හිතන්නකෝ 3 ගුණ කිරීම බිඳුව සමානයි බිඳුවයි. අන්න මේ වගේ එකක් තමයි ඔතන වෙලා තියෙන්නේ. හරි. අපි එතකොට ලියනවා මෙන්න මෙහෙම මේ x ධන 5 සමානයි බිඳුව හෝ x ඍණ 4 සමානයි බිඳුවයි. x ඍණ 4 සමානයි බිඳුවයි. දැන් බලන්න මේ වගේ සමීකරණයක් සුළු කරන විදිය මම දුවලා පුතාලට කලින් පාඩම් වල කියලා දීලා තියෙනවා. මොකද්ද? මේ බලන්න මෙතන තියෙන්නේ ධන 5ක්. ධන 5 සමීකරණයෙන් එහා පැත්තට යනවා ඍණ 5ක් වෙලා. ඒ කියන්නේ මෙතන තියෙන එකේ ප්‍රතිලෝමය තමයි එහා පැත්තට යන්නේ. මේ බලන්න x සමානයි එතකොට ඍණ 5 හෝ මේ බලන්න මෙතන තියෙන්නේ ඍණ 4. සමීකරණයෙන් එහා පැත්තට යන්නේ ඍණ තියෙන්නේ ධන වෙලා නේද? x සමානයි 4. දැන් බලන්න අපිට x වලට අගයන් දෙකක් ඇවිල්ලා තියෙනවා. මොකක්ද දන්නවද? x සමානයි ඍණ 5 හෝ x සමානයි 4. අපිට මේ ආපු අගයන් දෙක හරිද කියලා බලන්නත් පුළුවන්. කොහොමද? අපි මේක සමීකරණයට දානවා. අපි උදාහරණයක් ඇටියට දාමු 4 දාමු. දැන් බලන්න 4 දාපුවම හරි x සමානයි 4. මෙතෙන්ට එතන කීය දෙන්නේ මේ බලන්න. 4 ධන 5 ගුණ කිරීම මේ x වෙනුවට දාන්නේ 4. 4 ඍණ 4. එතකොට මේක බලන්න මෙතන බිඳුව වෙනව නේද? ඒ කියන්නේ මෙතන 9 වෙනවා. 9 ගුණ කිරීම බිඳුව කියන්නේ උත්තරේ බිඳුවයි. ඒ කියන්නේ අපිට ආපු අගයන් දෙක හරි නේද දුවේ පුතේ?